ලංකාවේ කොහේ හරි තැනක බුදු පිළිම වහන්සේ නමක් බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ඉදි කරන ලදී කියලා බහලා තියෙනවද? ලංකාවේ කොහේ හරි පන්සලක ලයිට් බිලක් බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් ගෙවන ලදී කියලා බහලා තියෙනවද? නැහැ. ආමුදුරන් වහන්සේලාගේ ප්‍රශ්න විසඳා ගන්න බෑ. ආමුදුරන් වහන්සේලා පාට බයිනවා. මෙහෙම බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් වැඩක් තියෙනවද? වැඩක් නැහැ. විශාල සේවක පිරිසක්, විශාල යාන වාහන ගොඩක්, මොනතරම් මුදල් මාජන මුදල් මෙයට වැය වෙනවද? නමුත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේව බුද්ධ ශාසන අමාත්‍යාංශය ලංකාවට ඕනද? වැඩක් නැහැ. ඕන් නැහැ කියලා හිතනවා නම් ඔබ නිවැරදි. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕන? චන්ද්‍රපත්තිකාව අතර කොලේ පිරෙන්න ගහන්න ඕනේ ලොකු කතිරයක්. බලයක් આવොත් අනිවාර්යෙන් කරන්නේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ පළවෙනියටම වහන එක. ඒ වහලා ප්‍රාදේශීය මට්ටමින්, ග්‍රාම සේවා මට්ටමින් අපි විසඳලා පෙන්නන්නම් සියලු ප්‍රශ්න ආමුදුරන් වහන්සේලාගේ ප්‍රශ්න. අපිට එපා බුද්ධ ශාසන අමාත්‍යාංශය. බලයක් આવොත් අනිවාර්යයෙන් වහන බුද්ධ ශාසන අමාත්‍යාංශය.